ආයිබෝවන් දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ 2020 A-level ICT ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටසේ 6 වෙනි ප්‍රශ්නයට අදාළව ඊටමත් ප්‍රායෝගික සහ විභාගයට අනිවාර්යෙන්ම එන විෂයපතයක් ගැන. ඒ තමයි ජාලකරණය නෙට්වර්කින්. අද අපි මාතෘකාව වෙන්නේ PQR සමාගමේ ඩිජිටල් පරිවර්තනය සඳහා ජාලයක් සැලසුම් කරන ආකාරයයි. මේ 6 වෙනි ප්‍රශ්නය හරහා අපි උපජාලකරණය සබ්නෙටිං සහ ජාලයක භෞතික හා තාර්කික ව්‍යුහය ගැන ගැඹුරින් ඉගෙන ගන්නවා. ඔබේ සටහන් පොත සහ කැල්කියුලේටරය ළඟ තබාගෙන මේ වැදගත් කරුණු ලියා ගන්න. පවතින සම්පත් සහ අවශ්‍යතා විශ්ලේෂණය. මුලින්ම අපි බලමු PQR සමාගමද තියෙන අවශ්‍යතා මොනවද කියලා. ෆයිනෑන්ස්, HR, IT යුනිට් සහ මාකටිං කියලා ප්‍රධාන අංශ 4ක් තියෙනවා. මේ හැම අංශයකටම පරිගණක සහ සේවාදායකයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මුළු පරිගණක ප්‍රමාණය 150කට වඩා වැඩි. අපිට දීලා තියෙන IP පරාසය තමයි 192.168.14.0/24. මේ ලිපින ප්‍රමාණය අපි කොහොමද මේ අංශ 4 අතර බෙදන්නේ කියලා අපි දැන් බලමු. උපජාලකරණයේ මූලික સિદ્ધාන්ත. දුවේ පුතේ, උපජාලකරණය කියන්නේ එක විශාල ජාලයක් කුඩා ජාලවලට බෙදෙන ක්‍රියාවලියයි. මෙහෙම කරන්නේ ජාලයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය වැඩි කරන්නයි. අපිට දීලා තියෙන /24 කියන්නේ සබ්නෙට් මාස්ක් එක 255.255.255.0 කියන එකයි. ඒ කියන්නේ අපිට උපකරණ 254කට ලිපින දෙන්න පුරුවන්. අපිට අවශ්‍ය අංශ 4 සඳහා මේක සමාන කොටස් 4කට බෙදන්න නම් අපි බිටු 2ක් හෝස්ට් කොටසින් ණයට ගන්න ඕන. එතකොට අලුත් සබ්නෙට් මාස්ක් එක වෙන්නේ /26 හෙවත් 255.255.255.192 කියන එකයි. දැන් අපි බලමු එක් අංශයට ලැබෙන ලිපින පරාසයන්. පළමු උපජාලය ෆයිනෑන්ස් 192.168.14.0 සිට 63 දක්වා. දෙවනි උපජාලය HR 192.168.14.64 සිට 127 දක්වා. දෙවනි උපජාලය IT 192.168.14.128 සිට 191 දක්වා. හතරවෙනි උපජාලය මාකටිං 192.168.14.192 සිට 255 දක්වා. මතක තබා ගන්න හැම උපජාලයකම පළමු ලිපිනේ ජාල ලිපිනය ලෙසත් අවසාන ලිපිනය විකාශන ලිපිනය ලෙසත් වෙන් වෙනවා. සේවාදායකයන් සඳහා ලිපින වෙන් කිරීම. සේවාදායකයන් සඳහා අපි සාමාන්‍යයෙන් ස්ථිර IP ලිපින භාවිතා කරනවා. උදාහරණයක් විදිහට IT අංශයේ තියෙන LMS සේවාදායකයට යම උපජාලයේ තියෙන භාවිත කළ හැකි පළමු ලිපිනය වන 192.168.14.129 ලබා දිය හැකියි. විභාගයේදී මේ ලිපින ලකුණු කරනකොට ඒවා අදාළ පරාසය තුල තියෙනවද කියලා දෙපාරක් පරීක්ෂා කරන්න. බර් කොටස භෞතික ජාල උපගණ. ජාලයක් සම්බන්ධ කරන්න අපිට විවිධ උපගණ අවශ්‍ය වෙනවා. ප්‍රධාන වශයෙන් ස්විච් සහ රවුටර් භාවිතා කරනවා. එකම අංශයක තියෙන පරිගණක එකිනෙකට සම්බන්ධ කරන්න ස්විච් භාවිතා කරන්න විවිධ අංශ හෙවත් උපජාල අතර දත්ත හුවමාරු කරන්න රවුටරයක් අවශ්‍ය වෙනවා. PQR සමාගමේ සෑම අංශයකටම වෙන වෙනම ස්විචයක් තිබීම ඉතා වැදගත්. C කොටස තාර්කික ජාල සැලසුම පියවර 1. දැන් අපි තාර්කික සැලසුම අඳිමු. මුලින්ම අන්තර්ජාලය ISP-යට සම්බන්ධ වෙනවා. ඊළඟට ආරක්ෂාව සඳහා අපි ෆයර්වෝල් එකක් සහ ප්‍රොක්සි සර්වර් එකක් ස්ථාපිත කරනවා. මෙතනින් තමයි මුළු ජාලයේම ආරක්ෂාව තීරණය වෙන්නේ. රවුටරේ සිට එන ප්‍රධාන දත්තර හැන මුලින්ම IT අංශයේ ප්‍රධාන ස්විචයට සම්බන්ධ කළ හැකි. තාර්කික ජාල සැලසුම පියවර 2. අංශ සම්බන්ධ කිරීම. IT ස්විචයේ සිට අනෙකුත් අංශ ෆයිනෑන්ස්, HR, මාකටිං වල තියෙන ස්විච් වලට සම්බන්ධතා ලබා දෙනවා. මේ අපි හඳුන්වන්නේ හයරාකිකල් ස්ටාර් ටොපොලොජි එකක් ලෙසයි. සෑම ස්විචයකටම අදාළ පරිගණක සහ සේවාදායකයන් සම්බන්ධ කරන ආකාරය රූප සටහනේ පැහැදිලිව දැක්විය යුතුයි. විශේෂයෙන්ම DNS සහ LMS සේවාදායකයන් IT ස්විචයට සම්බන්ධ කිරීම වඩාත් යෝග්‍යයි. ජාල ආරක්ෂාව සහ ෆයර්වෝල් භාවිතය. PQR සමාගම වගේ ආයතනයක දත්ත ආරක්ෂාව ඉතා වැදගත්. ෆයර්වෝල් එකක් මගින් අනවසර පුද්ගලයන් ජාලයට ඇතුල් වීම වළක්වනවා.
ඒ වගේම ප්‍රොක්සි සර්වර් එක මගින් අන්තර්ජාල භාවිතය පාලනය කරනවා. මෙහිදී DMZ හෙවත් ඩීමිලිටරයිස්ඩ් සෝන් එකක් භාවිතා කිරීම ගැනත් ඔබට අදහසක් තිබිය යුතුයි. සේවාදායකයන් පවතින්නේ මේ ආරක්ෂිත කලාප තුලයි. ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙන ආකාරය. විභාගයේදී මේ ප්‍රශ්නයට ලකුණු ලැබෙන්නේ කොහොමද? උපජාල පරාසයන් නිවැරදිව ගණනය කිරීම, උපකරණ නිවැරදි සංකේත භාවිතයෙන් ඇඳීමට සහ සියලුම සම්බන්ධතා තාර්කිකව පෙන්වීමට ලකුණු වෙනවා. විශේෂයෙන්ම රවුටර්, ස්විච් සහ සර්වර් අතර සම්බන්ධතාවල දිශාවන් නිවැරදිව පෙන්වීම වැදගත්. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ පුහුණුව. දැන් ඔබ තනියම 192.168.166.0/24 කියන ජාලිය සමාන කොටස් 8කට බෙදලා බලන්න. ඒ වගේම Cisco Packet Tracer වැනි මුද්‍රාංගයක් භාවිතා කරලා අද අපි ඇඳපු ජාලිය පරිගණකීය නිර්මාණය කරලා බලන්න. එවිට ඔබට මේ විෂය කරුණු වඩාත් හොඳින් මතක හිටියි. අද අපි PQR සමාගමේ ජාල සැලසුම හරහා උපජාලකරණය, IP පරාසයන් ගණනය කිරීම සහ තාර්කික ජාල සටහන් ඇඳීම ගැන ගැඹුරින් අධ්‍යයනය කළා. මේ කරුණු විභාගයේ 6 වෙනි ප්‍රශ්නය සඳහා ඉතාමත් තීරණාත්මකයි. මෙතෙක් වෙලා කියා දුන්න දේවල් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. නොතේරුණු කරුණු මොනවා හරි තියෙනවා නම් මේ වීඩියෝ එකට නැවත සවන් දී අපහැදිලි තැන් නිරවුලු කරගන්න. ඊළඟට ව්‍යුහගත රචනා 7 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තවත් වැනි වීඩියෝ නැරඹීම සඳහා දැන්ම එකතු වෙන්න අපගේ YouTube channel එකත් එක්ක. ස්තුතියි.